හයි කොහමද ඔයාලා? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. මාත් හොඳින් ඉන්නවා. දැක්ක ගමන් ඉතින් ඔයාලා දන්නවනේ මේ කොහෙද කියලා. මේ තමයි කුඹාරල මහා නිවන අසපුව. හේවත් ශ්‍රී සත්බුදු මහා විහාරය. ඉතින් කුඹාරල වැඳ පුදා ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට සහ යන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙම තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. මහමෙවුන අසපුව පිහිටලා තියෙන්නේ බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ඇල්ල කුඹල්ලෙල මාර්ගයේ. ඔයාලට ප්‍රධාන මාර්ගයේම තමයි අසපුව පිහිටලා තියෙන්නේ. ඔයාලට රැට එන කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන්. රැට ලයිට් දාලා තියෙන අසපුවේ හොඳටම ඈත ඉඳන්ම පේන. දහවල් කාලයේ අසපුව බලන්න යන ඔයාලට නමුණුකුල කඳු පන්තියත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඌව පළාතේ තියෙන උසම පන්සලත් මේ පන්සලම තමයි. ලස්සනම view එකකුත් තියෙනවා. දවල්ට ගිය කෙනෙක්ට හැමදේම වගේ ඉතින් ලස්සනට පේනවනේ. ඉතින් බලා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. අසපුවේ බස් රථ සේවාවකුත් මේ වෙනකොට යොදවලා තියෙනවා. ඔයාලට පහළ පාකින්න එකේ ඉඳලම අසපුව ළඟටම මේ බස් වල එන්න පුළුවන්. ඔයාලට එහෙම බස් රථ සේවාවක් ඕනේ නම් අසපුවට කෝල් එකක් දීලා ඒ සේවාව ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එක්කෙනෙක්ට රුපියල් 60ක වගේ මුදලක් තමයි මං හිතන්නේ එයාලා අය කරන්නේ. ඒ වගේම අසපුව විසින්ම දන්සලකුත් අපි වෙනුවෙන්ම දෙනවා. ඒ ලබා දෙන්නේ අපි අසපුවේ දේවල් වලට අපි පින් වශයෙන් දෙන මුදල් වලින් තමයි එයාලා අපිට මේ දන්සල අපි වෙනුවෙන්ම පවත්වන්නේ. තවත් ඔයාලගේ පුද්ගලික වාහන වලින් එනවා නම් ඔයාලට අසපුවේ පාකින් දෙකක් තියෙනවා. ඔයාලට උඩ පාකින් එකේ ඇවිල්ලා ඔයාලගේ වාහන පාක් කරන්නත් හැකියාවක් තියෙනවා. ඔයාලා ලොං වීකෙන්ඩ් වල අසපුව නරඹන්න එනවා නම් ඔයාලා එහෙම චුට්ටක් ඒ එන එක පොඩ්ඩක් සීමා කරලා එන්න. මොකද දවල් කාලයේ මේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා අසපුව වඳින්න යන වාහන වලට. ඒ ලොං වීකෙන්ඩ් එකේ ඔයාලා රැට එනවා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේක ගැන පොඩ්ඩක් මං මතක් කරන්න කියලා හිතුවා. ඔයාලා රාත්‍රී කාලේ අසපුව වඳින්න යනවා නම් පොඩ්ඩක් ඔයාලා හරිම අවධානයෙන් යන්න. මොකද තාම අසපුවේ පාර මේ හදන ගමන් තියෙන්නේ. තාම හරියටම වාහන යන්න අමාරුයි. ඉතින් පාර ඉතින් එච්චර ලොකුවට ඉතින් මේ නැහැ. ඒ හින්දා පාර ගොඩක් සාමාන්‍යයෙන් පටුයි. ඒ හින්දා ඔයාලා රෑ යනවා නම් ගොඩක් අවධානයෙන් යන්න. මේ ගොඩක් අර වංගු එහෙම මේ කඳු බෑවුම් එක තමයි මේ තියෙන්නේ. මොකද අසපුව තියෙන කන්දක් උඩින්ද අපි වංගු ගොඩක් තියෙනවා. සාමාන්‍ය ලොකු වංගුත් තියෙනවා. ඒ හින්දා ඒකත් මම පොඩ්ඩක් මතක් කරා. ඔයාලා ඒ ගැනත් පොඩ්ඩක් අවධානයෙන් යන්න. අසපුවේ විහාර මන්දිරය ගැන කිව්වොත් එහෙම තියෙන්නේ සත්බුදු විහාර මන්දිරයක්. විහාර මන්දිරයේ ඇතුලේ සත්බුදු වහන්සේලා තමයි තැන්පත් කරලා තියෙන්නේ. තායිලන්තයෙන් ගෙනල්ලද නියම රත්තරන් ලෝහ කොළ වලින් තමයි මේ හැම නිර්මාණයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට මන්දිරය ඇතුළට ගියාට පස්සේ ඒ දේවල් හොඳින් අවධානයෙන් බැලුවොත් ඔයාලට ඒ දේවල් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම වැදගත් දෙයක් තමයි විහාර මන්දිරය ඇතුළ අපිට වීඩියෝ කරන්න අවසර නැහැ. අසපුව අවට අපිට පරිසරය බෝධීන් වහන්සේ අපිට ඒ දේවල් අපිට වීඩියෝ කරන්න අවසර දීලා තියෙනවා යාලා. බෝධීන් වහන්සේ ගැන කිව්වොත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමක් තමයි අසපුවේ වැඩ සිටින්නේ. අසපුව අසල භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වෙසෙන අතර උන්වහන්සේලාට අපහසුාවක් නොවන ලෙස නිශ්ශබ්දතාවය රැකගෙන විනීතව හැසිරෙන්න කියලා මම ඔයගලන්ට මතක් කරනවා. අසපුව විවෘත වෙලා තියෙන වෙලාවල් කිව්වොත් එහෙම උදේ 6 සිට රාත්‍රී 9 වෙනකන් තමයි අසපුව විවෘතව තියෙන්නේ. පුළුවන් අය ඉන්නවා නම් මං කියන ඔයාලට
රාත්‍රිකාරයේ අසපුව වදින්න යන්න කියලා. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට ගිහාම තේරෙයි හරිම නිස්කලංක පරිසරයක ඉතින් තියෙන සුන්දර වටපිටාවකුත් එක්ක තියෙන හරිම ලස්සන අසපුවක් තමයි ඉතින් කුඹලෙල අසපුව කියන්නේ. බුදු හාමුදුරුවන්ගේ පිළිම ගත්තත් මාරම ලස්සනයි. ජීවමානව වැඩ ඉන්නා වගේ ඉතින් තියෙනවා. ඉතින් බුදු පිළිම ඒ තරම් හරිම ලස්සනට ඒ දේවල් කැටයම් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මං ඉතින් කියනවා ගියපු නැති කෙනෙක් ඉන්නවා නම් යන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලට වඳින්න යන්න ලැබේවා කියලා මං ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම මං ආදරයෙන් මතක් කරනවා.